හැමෝටම සුබ දවසක්. මොනා කළත් සාර්ථක වෙන්න බැරුවද ඉන්නේ. මොන දේ කරත් සාර්ථක වෙන්න බැයිද ජීවිතේ? අසාර්ථකයිද? කරන දේ අසාර්ථකයිද? එපා වෙලාද තියෙන්නේ හැම දෙයක්ම කරලා. එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලට පොඩ්ඩක් අපි ඒ ගැන අද කතා කරමු. විශේෂයෙන්ම අපේ channel එකේ කතා කරන්නේ මනුස්ස ලෝකයේ තුල සතුටින් ඉන්නේ කොහොමද කියන කාරණාව, යහපත්ව ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව. ඊට අමතරව අපි මෙහෙන් යනකොට අපි හොඳ තැනකට උපත්ය සකස් කරගන්න ඕන කියන කාරණාවත් ඇතුළත් කරගෙන. ඉතින් මොනා කළත් සාර්ථක වෙන්න බැරි කට්ටිය ඉන්නවනේ. ඒකට අංක එක හේතුවක් තමයි ඒගොල්ලෝ කරන දේ ඒගොල්ලෝ සතුටින් කරන වෘත්තිය තෝරාගෙන නැතිකම. අපි සතුටින් කරන්නේ නැතුව ගියාම අපි කරන වැඩේ ඇත්තටම ඒක සාර්ථක කරගන්න අමාරුයි. මොකද මේ අපි වැඩ කරනකොට එහෙම අපි අසතුටෙන් අපි මේ කැමැතිම දේ නෙමෙයි තෝරාගෙන තියෙන්නේ කියලා දැනගන්න එක සාධකයක් තමයි. අපිට වැඩ කරනකොට පැයක් දෙකක් විතර අපි මේ වෘත්තිය නියැලෙනකොට අපිට හරි තෙහෙට්ටුයි, හරි මහන්සි, හරි ස්ට්‍රෙස්. එහෙම වෙන්නේ අපි කැමති නැති වෘත්තියන් වල නිරත වුණාම. අපි කැමති වෘත්තියක අපි නිරත වෙනවා නම් අපිට සතුටු හෝමෝනය ශරීරයෙන් නිෂ්පාදනය වෙනවා. එතකොට අපිට ස්ට්‍රෙස් නැහැ. අපිට දවසම කරත් මහන්සියක් දැනෙන්නේ නැහැ. එහෙම දේවල් කරනකොට අපේ ජීවිතයේ සාර්ථක භාවය ළඟා කරගන්න හරි පහසුයි. ඒක ඉස්සර වෙලා තමන්ම ස්ටඩි කරලා සොයලා බලන්න ඕනේ අපි මේ නියලිලා ඉන්නේ අපි කැමති වෘත්තියේද කියලා. අපි අකමැති වෘත්තියක නම් නියලිලා ඉන්නේ අපිට එතනින් ඉවත් වෙන්න බැරි කමක් මේ වෙලේ තියෙනවා නම් අපි කොහොම හරි අපේ මනස පාලනය කරගෙන අපි උත්සාහ කරමු අපි කැමති වෘත්තීන් වල නියැලෙන්න. ඒක එක හේතුවක් ඔයා කරන දේවල් අසාර්ථක වෙන්න. තව හේතුවක් තමයි ඔයා කරන දේ උපරිමය නොකිරීම. උපරිමය කිරීම කියන්නේ hard working නෙමෙයි. නැත්තම් ගොඩාක් තමන් දහඩිය මුගුරු වගුරවල මහන්සි වෙලා වෙහෙසටපත් වීම නෙමෙයි. ඒකට කියන්නේ උපරිමය කරනවා කියලා නෙමෙයි. උපරිමය කරනවා කියන්නේ අපි කරන දෙයට අපිට කරන්න පුළුවන් සර්ව සාධාරණේ ඉෂ්ට කරන එක. තමන්ගේ ශක්තියෙන් උනත් අපිට දෙන්න පුළුවන් ප්‍රමාණයෙන් අපි ස්මාර්ට් විදිහට ඒක ක්වොලිටි විදිහට දෙන එක. එතකොට hard working වලට වැඩිය smart working වලට මාරු වුණොත් එතනිනුත් අපිට අපේ සාර්ථක භාවය හදාගන්න එක්තරා මාර්ගයක් විවෘත කරගන්න පුළුවන්. දැන් මේ කතා කරගෙන යන්නේ ආර්ථිකය නැත්තම් මුදල් පැත්තෙන් සාර්ථක භාවය ගැන. මොකද අපි රැකියාවක් කරන්නේ, අපි වෘත්තියක නියැලෙන්නේ, අපේ ආර්ථිකය දියුණු කරගන්නනේ, අපේ මුදල් පැත්ත දියුණු කරගන්නනේ. ඉතින් මුදල් පැත්ත දියුණු කරගත්තාමත් මනුස්ස ලෝකයේ සතුට හදාගන්න තරමක් දුරට පුළුවන්. ඒ වගේම තමයි අපේ මුදල් පැත්ත දියුණු කරගන්න නම් අපි විශේෂයෙන්ම දැනගෙන සිටිය යුතු තව කාරණාවක් තමයි මුදල් කළමනාකරණය කියන විෂය. ගොඩක් අය ඕක දන්නේ නැති නිසා මුදල් කළමනාකරණය කියන එක ෆේල් වෙන නිසා එයාලට හැකියාවක් ලැබිලා නැහැ එයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඇයි අපිට හම් වෙන මුදල මොන ප්‍රමාණය වුණත් ඒකේ ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නේ අපි ඒක හරි විදිහට කළමනාකරණය කරගන්නවාද කියන එකයි. ඔය සබ්ජෙක්ට් එක ලංකාවේ බහුතරයක් ෆේල් සබ්ජෙක්ට් එකක්. මුදල් කළමනාකරණය කියන විෂය. ඒ මුදල් කළමනාකරණය කියන විෂය අපි හරියට දන්නවා නම් අපිට පුළුවන් අපේ මුදල අපිට ලැබෙන මුදල සාර්ථකව පරිහරණය කරලා ජීවිතයේ අරමුණු ජයග්‍රහණය කරගන්න, ජීවිතය සාර්ථක කරගන්න. තව දෙයක් තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ නැත්නම් මුදල් පැත්තෙන් ඒකට තව හේතුවක් තමයි ඔයා සසරේ දන් නොදීම. අපි දන්නවා දුන් දේ ලැබෙනවා කියලා න්‍යායක් මනුස්ස ලෝකයේදී තියෙනවා. ඕක සුද්ධ වූ බයිබලයේ තියෙනවා, අනික් ආගම් වල තියෙනවා, දෙන එක්කෙනාට ලැබෙනවා කියලා. එතකොට සැප හදාගන්නනේ අපි මේ මුදල් හොයන්නේ. සැප හදාගන්න තව ක්‍රමයක් තමයි අපිට නැති වුණත් Taman ළඟ ලොකු දේවල් නැති වුණත් තියෙන දෙයින් හරි දෙන්න පටන් ගන්න. දානය කියන එකට මූලික ස්ථානයක් පොඩියට හරි ජීවිතේ අසාර්ථක වෙලා ඉන්න අය අහනවා නම් ඒගොල්ලෝ පටන් අරගෙන දෙන්න. එතකොට ඔයාලටත්
ටික කාලයක් යනකොට අර දන් දීමේ ආනිසංස විදිහට ඔයාලගේ සාර්ථක භාවය යම් තාක් දුරට ඔයාලට ලැබෙනවා. ඒක දිනෙන් දින වැඩි වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ගොඩක් අයට නැති බැරි වෙන්න එක හේතුවක් තමයි මේ මං කියපු කාරණාව. ඊට අමතරව තමන්ගේ ජීවිතයේ යම් යම් පොඩි පොඩි තව දුර්වලකම් තියෙන්න පුළුවන්. මුදල් කළමනාකරණය නොදන්නකම, ඒ වගේ කරුණු. අපි ඉදිරියටත් මේ කරුණු තව ටික ටික සාකච්ඡා කරගෙන යමු. ඕගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක්.